strictly live television. Vamos Argentina! Vamos Messi! Get this. South Korea versus ඒ ටීම් එක මොකද්ද මචං? Czech Republic. අන්න ඒක. Emilio Gay. Who? Emilio Gay. මේ Japan. මට ප්‍රශ්නයක් තියෙනවා මේ ජැපනීස් සෙට් එක කොහොමද අඳුරගන්නේ? එකෙක් මිහින්දුනුර අනික් එක කොහොමද නේ? ඒ වගේ නන්දන නම් ටික ඒලෝ කාඩ් එකක්වත් දෙන්න. That's out on the pads, and they go up, and the finger goes up. What the bloody hell's going? Hi everyone, welcome to another segment of Kawuda Bandinanne. So the football World Cup is almost near, and today we have Kevin and Mithun. We thought we'll talk start off with something very different today, kickstart with football, just to see how these guys feel about it. So what are your thoughts about the upcoming World Cup, the football World Cup? Kevin? To just ask about the Football World Cup. Oh yeah. I think I need to do something before we start the podcast. Why don't strictly live television. Vamos Argentina! Vamos Messi! Get the second cup! මේ අපි බය වෙනවා කෑකෝ ගහන්න එපා මේ පොඩ්කාස්ට් එක. Like, very excited. I mean, it's probably the most exciting part whenever every 4 years. I mean, Football World Cup is probably bigger worldwide than any other sporting event, and very excited. කෙවින් මේ මොනවාද RCB දෙකක් ගැව්වා PSG දෙකක් ගැව්වා. එතකොට ඔයා හිතනවද ආජන්ටිනාව දෙවාරක්? දැන් මෙතන දැන් තාර තුනක් තියෙනවානේ. දැන් මං July 23rd 4 වෙනි තරමක් අඳින්න ඉන්නේ. මේ ඇත්තටම ලංකාවේ කට්ටිය ෆුට්බෝල් බලනවද ඔච්චරකට? ඔයා මේ ටී-ෂර්ට් එක ගල්ලා දැකලා වගේ. මෙහෙමයි. හරිද? දැන් අපි කියමු ෆුට්බෝල් බෝලයක් පයින් ගහන්න දන්නේ නැති එක් වුණත් ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක බලනවා. ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක එන වෙලාවේ ඔය ගමේ හැම ෆුට්බෝල් ටූර්නමන්ට්ස් වෙනවා. කට්ටිය ෆුට්සල් ගහන්න පටන් ගන්නවා. ඉස්කෝලවල බෝතල් වලට ගහනවා. So it's like it's just a very global thing. I mean, everyone somehow gets into it, even if they don't know much about football. ඔව් අනික තමයි දැන් ටෙලිකාස්ට් කරන channel එකක් තිබුණේ ගිය සතියේ වෙනකම්. දැන් අද වෙනකොට ලංකාවේ channel 3ක් අරගෙන තියෙනවා ඒක ටෙලිකාස්ට් කරන්න. POT වරන් තියෙනවා, ඩයලොග් කරන් තියෙනවා. ඊට පස්සේ සීරියස් මන් දැක්කද අරගෙන ඇවිත් තියෙනවා මේ live match පෙන්නන්න. සෑහෙන්න තියෙනවා නේ කියන්නේ. So ඒකට main reason එක තමයි football very easy game to understand. ඒ කියන්නේ ඕන එකට දන්නා I think බෝලේ ගෝල් එක ඇතුළට ගැහුවොත් ගෝල් කියලා. ඒඳ ප්‍රශ්නයක් නෑ. ඔක්කොම බලනවා football. ගැව්වොත් නේ ඇතුළට ගැව්වේ නැත්තම් ගැහුවේ නෑ කියලා දන්නවනේ ඉතින්. වන්නිල් කියලා දාන්නේ ක්‍රිකට් වගේ 13 for 1, 13 for 2 දාන්නේ නෑනේ. ඕ ගිල්ල රෙෆ්රිගේ ඔලුවට එම ගැව්වොත් ඉවරයි නේ. කොහොම හරි දැන් ඉස්සරහට එනවා හොඳ මැච් ටිකක්. දැන් මේ සිකුරාදම හොඳ මැච් එකකින් පටන් ගන්න ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක. කියන්න බලන්න මැච් එක ගැන ඉතින් ඔය දෙන්න තමයි ඉතින් කියන්න ඕනේ මොකද වෙන්නේ. අයිබට මේ World Cup එක ගැන කතා කරමු. For the first time 48 teams participate කරන මේ World Cup එකේ. Generally we only have 32 teams, and then we move on to the round of 16. හැබැයි මේ පාර පොඩ ෆෝමැට් එක වෙනස් කරලා තියෙන්නේ. 48 teams කියන්නේ ලොකු World Cup එකක් මේක. ඒ කියන්නේ මාසෙකට වඩා යන World Cup 11 start කරලා 23rd July වෙනකන් යනවා. So ලොකු World Cup එකක්, and හොඳ opportunity එකක් සමහරක් teams වල first time play කරනවා. අනික US වල වෙන්නේ the match time Mexico, US, Mexico, Canada වල වෙන්නේ. They have 3 colors as the theme as well, green, red and white if I'm not wrong. So yes. So what are the top teams for this World Cup? මෙහෙම දෙයක් තියෙනවා. මේ World Cup එකේ ගාම හිතන්න නැති දේවල් වුණා. දැන් මේ ප්‍රැක්ටිස් මැච් එකත් ප්‍රංශය අපි හැමෝම ප්‍රෙඩික්ට් කරා ප්‍රංශය සම්පූර්ණ ඩොමිනේට් කරයි කියලා. ඒ හිතපු නැති දෙයක් වුණා. ප්‍රංශය පෙරදුනා. ඒකවල දැන් අපිට ඔක ප්‍රෙඩික්ට් කරන්න ගියොත් හරි අමාරු ප්‍රෙඩික්ට් කරන්න. ඒකට අපි අර හිතවල තියෙන ෆේවරිට්ස් මෙයාලා මේ විදියට වෙයි කියලා. කෙවින් ඔයා හිතන්නේ මොකද්ද? නෑ මෙහෙමයි. Favorites කියන්නේ like if you want me to name 5 favorites to win, I would say Spain, Argentina. And Argentina should be first. That's another case. Argentina, Spain, and then we have France. Like on paper, they have one of the best sides. And let's give a chance to Portugal as well. I don't want them to win, but that's a different story. But then they have very good midfield. There is Portugal, and also England. I don't think England is going to do. ඇයි
Beep, beep. I was going to say something very bad. Okay. Chalo, hondo side I don't එකක් think ඇවිල්ලා. England will do much in this World Cup, but I feel like Germany will have a good chance. Germany. ඒගොල්ලොට යම්කිසි chance එකක් තියෙනවා ඒගොල්ලෝ ගැන ගොඩාක් කතා නොවුනට මම හිතනවා බ්‍රසීල් නැද්ද දැන්? බ්‍රසීලය අමතක වුණා බ්‍රසීලෙත් ඒ කියන්නේ මම ෆුට්බෝල් බලන්නේ දන්නේ නෑ දන්න බ්‍රසීල විතර ඒ ප්‍රශ්න හැබැයි ඉස්සර බ්‍රසීල් හොඳයිනේ. දැනුත් හොඳයි ඔතන ප්‍රශ්න තියෙන බ්‍රසීල් ඉංග්ලන්ඩ් වගේ sides they left out a lot of good names out. ඒ කියන්නේ they have a good playing 11 but backups අඩුයි මේ පාර. දැන් ඉංග්ලන්ඩ් වල ගත්තත් ෆෝඩන් එළිය තිබ්බා මැග්වයර් මේ අවුරුදු ගානකට when he was playing very bad they took him into the squad. So what but you're now he's in his peak they left him out. So what you're saying basically is the teams don't have the depth in the team, Yes, right? I mean it's basically falls on the managers because they haven't picked the good backup players. I mean, some big names are missing out for England, as I said. Cole Maguire, Palmer. Trent, Foden, Palmer. And then for Brazil, they've left off Joao Pedro. And he was like almost there till then. And then Richarlison also has missed out. So yes, some big names missing out, not a lot of backup for them. So I feel like Brazil and England might just move into the quarterfinals, but I don't see them going past into like semi-finals and finals. Okay, so now anyways we have the Arthur segment at last no, so අද අපි එක පොඩක් කලින් ගේමු නේ. කලින් ගෙනල්ලා ඒක කලින්ම ඉවර කරමු. දැන් අපි අද වෙනස් විදිහට අද පොඩ්ඩක් කරමු. අපි අද quick rapid fire session එක කරා. Okay. So I will ask some quick questions from Kevin and ඒ ප්‍රශ්න ටිකම මම මිතුන්ගෙන් උත් අහනවා. බලමු ඔකට මෙමය වැඩි වෙලා ගන්න බෑ ටට්ටක් ගාලා උත්තර දෙන්න ඕනේ. හරි. හරිද? අපිට එකට වඩා කියන්න බැරි නිකන් තුනක් විතර ඒක ටට්ටක් ගාලා වෙන්න ඕනේ. දෙකක් පුළුවන්. උඩරිම දෙකක් දෙන්න අපි ටක් ගාලා යන්න ඕනේ. හරි Okay, ඕකේ okay. හරි ඕකේ අපි කෙවින්ගෙන් පටන් ගමු. හරි rapid fire session එකේ අද first question එක කෙවින් team you are supporting at the World Cup. ඔච්චර වෙලා ගන්න බෑ. යකෝ අන්න ඕනේ දෙක. හරි ඉතින් ටක් ගාලා කියන්න හරි, ඕනේ. හරි. If not for the team you support, who do you want to Spain, see win Spain, the Spain, World Cup? Spain. Favorites to win as per you? Argentina and Spain. Okay, who is going to underperform? Portugal. Who do you think will be the surprise? This Norway. Huh? Norway. Norway. Yeah. They have a football team. Haaland is there, bro. I didn't even know they had a football Okay, team. fine. Okay, then which player is going to be the best player in the World Cup? Lamine Yamal. Okay, now I'm going to ask you the same questions. So, the team you're supporting at the World Cup? ආජන්ටිනා ෆ්‍රාන්ස් දෙක අක්කා. France. So, if not for that team, who do you support? Who do you want to see who is going to win the World Cup? Apart from those පෝර්චුගල් teams. Portugal, huh? Okay. Favorites to win? ස්පේන් ඕ ෆ්‍රන්ස් Spain or France? Who is going to underperform? පෝර්චුගල්ලෙන් ආජන්ටිනා අවුල්ම විදිහට ගහන්න නේද? කියන්න කියන්න බෑ මෙහෙම අපි කැමති සමහරලාට අපි හොඳයි කියලා හිතන දේ අනිත් පැත්තට සවුත් කියන්න වෙනවා බෑනේ. ඔය ක්‍රිකට් එකේ තුන හිතාගන්න බැරි විදිහට. Who do you think will be the surprise package? කොලොම්බියා නෝවේ Colombia? No, Colombia also has a team. Huh? Yeah. Yeah. Sorry, man, I don't know the match you're looking forward to in the World Cup. ෆ්‍රන්ස් versus sometime maybe ස්පේන් ඒගොල්ලෝ එන්න පුළුවන් මැච් එකක් මම හිතන්නේ knockout stage එකේ You didn't ask me that question. I think I missed that. I want to see Iran and US in the knockout stage. That is going to be some match played at Mexico. Oh, I want it to be played at Mexico. නෑ knockout stage එකට ආවොත් ඒ ටීම් දෙක හැප්පෙනව නැත්නම් හැප්පෙන්නේ නැහැ මම කැමතියි ඒ ටීම් දෙක හැප්පෙනවා Right, ස්පේන් and France just adding on to what he said, like World Cup unpredictable දේවල් වෙන්න පුළුවන්. So Argentina be favorites කිව්වට can lose. Like before the last World Cup, every team that won the World Cup before got knocked out in the group stage. Germany got knocked out, Italy got knocked out. So France තමයි curse එක කැඩුවේ. but me But මේ පාර they won't get knocked out. එක ප්‍රශ්නයක් තියෙන යට තව ටිකක්. මේ මොකද which player is going to be the best player of the World Cup? ඔලීසේ Who? ඔලීසේ Okay. අමාරු Alright, so- හරි අමාරු වැඩ මේක. හරි අපි ඊළඟ සෙක්ෂන් එකට යන්. So predictions වගේම දැන් අපි මොකද මේ දැන් අපි අර quick rapid fire questions ටික වගේම අපි predictions ටිකකටත් යන්. Right. So World Cup එකේ එන matches වලට ඔකට්ටිය කියන්න බලන්න ඔකට්ටිය හිතන විදිහට මොකද්ද score එක. මේ මම කියන්නේ එන matches ටිකට. and කවුද දිනන්නේ කියලාත් කියන්න. So අපි ඉස්සෙල්ලා කෙවින්ගෙන් පටන් ගමු. Mexico versus South Africa. South Africa 2, Mexico 1.
මෙක්සිකෝ to සවුත් අප්‍රිකා 1. South Korea versus ඒ ටීම් එක මොකද්ද මචං? Czech Republic. අන්න ඒක. එහෙම එකක් ඉන්නවද? මේ උන් අමාරුවෙන් World Cup 3-0 South Korea. Okay, 3-0 South Korea. මේක පටන් ගන්න කලින් හරි අමාරුවෙන් මම ලිස්ට් එකත් හදාගන්න. මේ ෆුට්බෝල් ෆෑන්ස්ලා ඉන්නවනම් මේ ෂෝ එක බලනවා නම් අපේ හෝස්ට් please forgive him. ගණන් ගන්න It happens. බෝලේට පයින් ගහලත් නැහැ. හරි next හරි ඊළඟ නෑ මෙයා 2-0 okay. එතකොට USA versus Paraguay. I want the host to lose 2-1 Paraguay. ඇයි? I mean, හරි කමන්න නැහැ. host ඊළඟ losing. 1-1 draw. 1-1 draw. එතකොට Brazil versus Morocco. Morocco 2 Brazil 0. 1-1 draw. අම්ම මාර draw ටික. Australia versus Turkey. Australia 1 Turkey 1. Turkey 1 Australia 0. මේ Germany versus සමහරුවේ නමත් කියන්න මම. කොරාසාව. අන්න හරි. 55,000 රටේ ඉන්නේ. 4-0. 55,000 රටේ ඉන්නේ. 55,000 කොළඹ තරම්වත් ජන ගහන නැහැ. ඒගොල්ලෝ World Cup එකට සිලෙක්ට් වුණා. කියලා වැඩක් නැහැ. අපේ ඇට බෝලට තාම පයින් ගහ ගන්න වෙන්නේ. අපි කීයද 190? අද දෙකක් ඉස්සරහට ඇවිල්ලා තිබුණා අද මැච් එක භූතානත් එක දින්න. දැන් කීයද? 197 වගේ ඉන්නේ. හවුල් නේ. කරන්න දවල් දෙයක් They are they're improving. like, ඕනේ. හැබැයි අපිට ඊට වඩා ජනග්‍රහණ ඉන්න නේද? yeah, I mean, they've implemented a good strategy. It's not only about එලා අපිට අග්ගාලා කෙවින් geographical location එකක් තියෙනවා. හරි ඒ match 4-0 Germany. ෂුවර්ද? Yeah. 3-0. 3-0. ඊළඟ මැච් එක නෙදර්ලන්ඩ් versus Japan. It should be a good match. 2-1 මේ Japan. මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ජැපනීස් සෙට් එක කොහොමද අඳුරගන්නේ? එකෙක් මෙහෙන් දුනුර අනික් එක කොහොමද නේ? එක වගේ නන්දන නම් ටික ඒලෝ කාඩ් එකක්වත් Beautiful flag කරයි. හරි අමාරුනේ. ඔය ඒකනේ ක්‍රිකට් ගන්න නැත්තේ නේ. ඒක හරිනේ. හොයා චයිනා ගන්න ක්‍රිකට් බැහැ. නෑ, හොංකොං නෑ. හරිනේ. එක වගේ තමයි නමුත් 2-1 නෙදර්ලන්ඩ් win. 2-1. ඒ කියන්නේ හැබැයි කවුද ගෝල් එක ගෙවුවේ කියලා කියන්න බෑනේ ජපාන් එහෙම ටීම්. කියන්න බෑ. ස්පේන් versus last podcast. අන්තිම ඒනමත් තමයි. කොහොමද? අන්න හරි යා කියපු කියන්න බෑ ලකුණු ටික. 5-0 Spain. Lamine Yamal hat-trick. 4-1. නෑ Lamine ගහන්නෙත් නෑ. Sorry. 5-0 Spain. 4-1 4-1. ස්පේන්. හරි අපි ඒක බලමු දැන් මැච් එකෙන් පස්සේ ආ දැන් ලබන නෑ, සතියේ පොඩ්කාස්ට් So, නෑ දැන් අපි move on වෙන්න කලින්. ඔව්. So, I think Spain, Brazil versus Morocco මම හිතන්නේ Match එකක් තියෙනවා. will be the best out of the pick. I mean, Brazil, as we said, always have a bigger standards when it comes to football, but Morocco last World Cup again, passe, like they've improved a lot, and but the African World Cup Cup final. they lost the finals, but they got back the trophy because of some controversies. They are pass Spain. මේසයක් උඩ ලියලා දුන්න කප් එක. මේසයක් උඩ කප් එක දෙන්න. So anyways, so that match will be a match to look forward to this week, and මම හිතන විදිහට Brazil පාරදී 2-0 කිව්වට I just want to make මට තන I draw just වෙයි. want an upset to happen. It wouldn't be an upset, but still feel like it will be a very closer match than the scoreline that I predicted. ඕ මේ මැච් එක මේ ලීග් ස්ටේජ් එකේ තියෙන හොඳම මැච් එකක්. ඒ වගේ තව මැච් 3ක් විතර තියෙනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ලීග් ස්ටේජ් එකේ තව හොඳ මැච් තියෙනවා. ඇවිල්ලා පෝර්චුගල් කොලොම්බියා මැච් එක තියෙනවා. ෆ්‍රාන්ස් නෝර්වේ මැච් එක තියෙනවා. වයිට් බ්‍රසීල් මොරොක්කෝ ඊට පස්සේ ඉංග්ලන්ඩ් ක්‍රොේෂියා ඔය මැච් ඔක්කොම ලීග් ස්ටේජ් එකේ තියෙන টොප්ම මැච් තමයි. මට හිතන විදියට ඔය මැච් එක ඩ්‍රෝ වෙයි. Draw. So තව පොඩි දෙයක් තමයි. So මේ පාර round of 32 එකක් තියෙන හින්දා තව excitement එක පොඩ්ඩක් වැඩි වෙනවා. group stage එක නැති වුණාට අර matches ගන්න වැඩි වෙනවා. knockout matches පොඩ්ඩක් excitement එක වැඩි වෙනවා. අනික තමයි සන්ඩේ වගේ ගත්තාම මැච් 8ක් 10ක් තියෙනවා එක දවස ඇතුලේ. නෑ, ඔව් එච්චර match මැච් තියෙනවා. So clear warning, sleep schedules are going to get yeah. So and with Amar the match timings are කියන්න 12:30 am, 3:30 am, 6:30 am and 8:30 am. Good times, no? අම්මා. So you can watch a match before you sleep. 3:30 you might have to skip. You wake up at 6:30, watch a match, go to office at 8:30 and watch another match. ඒත් එක ඔෆිස් කියන ඉරිද ඔෆිස් එක? No, not only. ඉරිදා නෙමෙයි Monday සුත් තියෙන ඒ time. ඒ ටයිමින් වල අම්මා සෑන්ඩ් 100 odd matches in group stage. ගෝ ටීම් 48ක්. සෑන්ඩ් මැච් එකක් වදිනවනේ. Yeah. So ඒ වගේම තමා දැන් අපිට ඕක කතා වුණාට ක්‍රිකට්
ලෝකෙ ලොකු දේවල් ඒදයි මම මේ දැන් ආණ්ඩිටි දැන් ක්‍රියා අපි දැන් ෆුට්බෝල් ගැන කතා කරලා දැන් ක්‍රිකට් ගත්තාම දැන් මේ වර්ල්ඩ් කප් ඔක්කොම ඉවරුන සෝරි වර්ල්ඩ් කප් මේ IPL එක ඉවරුණා ඊට පස්සේ තව ගොඩක් මැචස් වගේක් අපි දැන් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා දැන් දැනට වදිනවත් එක්ක සමහර මැචස් ලංකාවේ ඔව්. මේ ලංකාවයි වෙස්ට් ඉන්ඩීසුයි සහ තව වෙන මැචස් ඉංග්ලන්ඩ් දිනු ඒව ගැන මොකක්ද කියන්න පුළුවන් එතන දැන් ලංකාව කියලා කිව්වම ලංකාවේ ටීම් 3ක් ඒ කියන්නේ ලංකාවේ ප්ලේයර්ස් ඔක්කොම මම හිතන්නේ යූටිලයිස් වෙලා තියෙනවා එමර්ජන්සි වෙනම ටීම් එකක් ඇවිල්ලා තියෙනවා වෙස්ට් ඉන්ඩීස් ඇවිල්ලා තියෙනවා ලංකාවට එතකොට එමර්ජන් ටීම් එක වෙනම යනවා ඊට පස්සේ ශ්‍රී ලංකා ඒ ට්‍රයි සීරීස් එකක් යනවා ඇෆ්ගන් ඊට පස්සේ ඉන්දියාව කොල්ට් සයිඩ් එකක් ඒවල් තියෙනවා එතකොට ඊට අමතරව ලංකාවේ ටීම් එක ගිහිලා තියෙනවා වෙස්ට් ඉන්ඩීස් වල ටූර්නමන්ට් එකක් යනවා එතකොට ලංකාවේ ක්‍රිකට් එක මේ දවස්වල ෆුල් පීක් එකේ තියෙන්නේ දැන් එතන හොඳ මැච් එකක් බලා ගන්න පුළුවන් මට හිතෙන්නේ ඒ ටීම් එකේ මැච් එක ගත්තොත් ඉන්දියා ෆුල් පැකේජ් එකක්ම ඇවිල්ලා තියෙනවා දැක්කද සයිඩ් එක හොඳ සයිඩ් එකක් සූර්යවංශ ඉන්නවා ගයික්වාඩ් ඉන්නවා තිලක් වර්මා ඉන්නවා ඔක්කොම ඉන්නවා ඉතින් ලොකු නම් ඔක්කොම and West Indies series එක ගැන කතා කරොත් first series in charge as head coach for Gary Kirsten මම හිතුවා එයා කරපු one of the best decisions that he took straight away was opening Kamindu Mendis like some might say it's not the right decision but I feel like it's a good decision එතකොට Kamindu Mendis open කරාම අර stability එකක් හැදෙනවා top order එකේ ඒ කියන්නේ wicket එක lose කරන්නේ නැතුව bat කරන එතකොට එහා පැත්තෙන් පැතුම්ටත් freely ගහන්න තිබ්බා and Kusal Mendis coming at one is a very good option and middle order එකත් හොඳට pack වෙලා දිනනවා නේ දැන් ජනිත් වියනගේ අසලංකත් ස්කෝ කරනවා ඔය ඒතකොට හසරම කවුද වරන්දු ගාවට නම් ලොං බැටින් කාඩ් එකක් තියෙනවා අනිත් දේ තමයි මට නිකන් ෆීල් වුණා ඒක නිකන් අර තිලකරන් දිල්ෂාන් ඕපන් ගෙනා වගේ හොඳ ඩිසිෂන් එකක් වෙයි කියලා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මට කමිදුරත් හොඳයි ඒ කියන්නේ කමිදු අපි මෙච්චර කාල බලන් හිටියේ ෆිනිෂර් කෙනෙක් විදිහට ෆිනිෂර් රෝල් එක කරන්න හැබැයි මං හිතනවා යාට පුළුවන් අර ලොං ඉනින්ග් එකක් ස්ටාර්ට් කරලා කියන්නේ ලොකුවට ලකුණු ගැහුවේ නෑ හැබැයි යා ගත්ත ස්ටාර්ට් එක හොඳයි and I feel like they should give a long run for Kamindu as the opener in the one day circuit. ඔව් මමත් හිතනවා ඒ විදිහටම වෙයි කියලා මොකද හොඳ බෝලිං ඔප්ෂන් එකකුත් එයා තියෙනවා මම හිතනවා ඒක හොඳ ඒ කියන්නේ ටිකක් මැචුවර්ඩ් දැන් මම දැක්කයට මේ වයිස් කැප්ටන් ටීම් එකේ දීලා තියෙනවා එතකොට එයාට ඒක තව රෙස්පොන්සිබිලිටි එකක් ඔළුවේ තියෙනවා මම හිතනවා ලොකු ගමනක් යයි කියලා මම හිතනවා ඒකම chance එක ගනි උපරිම Kamindu කියලා පොඩි එක්ස්පීරියන්ස් එකක් දුන්නා හරියයි එහෙම එකකුත් තියෙනවා මම හිතනවා මේ බැටින් කාඩ් එක ගත්තාම ලොකු බැටින් කාඩ් එකක් අවසානට ඇවිල්ලා දැන් ජනිත් ලියනගේ ගාවට එනකම් සම්පූර්ණ හොඳට කියන්නේ හොඳටම බැට් කරන්න පුළුවන් බැට්මන්ලා තමයි ඉන්නේ ඒ නිසා මම හිතනවා මේ ඔය ස්ට්‍රක්චර් එකේ ටීම් එක දිගටම ගැහුවොත් ලොකු දෙයක් ඉස්සරහට ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා so ඉතුරු මැචස් ටික දැන් අර අපේ නිව්සීලන්ඩ් ඒකනේ That was a very bizarre match. I mean, very entertaining match, but a very bizarre match as well. Wait, what happened කියන්න ඒක මෙහෙමයි දැන් මේ මැච් එක ගත්තාම පළවෙනි දවසේ ගත්තාම පළවෙනි දවසේම මැච් එකේ ඩිසිෂන් එක අප සම්පූර්ණ ඩිරෙක්ෂන් එක ගියේ නිව්සීලන්ඩ් වලට 88යි විකට් 8යි එංගලන්ඩ් ඒගොල්ලෝ කොහමද මැනේජ් කරගත් ලකුණු 140යි ෆස්ට් ඉනින් ගැහුවේ ඊට පස්සේ 113ට අවුට් වෙලා ගියා නිව්සීලන්ඩ් ෆස්ට් ඉනින් එක නෑ ඊට පස්සේ ආයෙ ඒගොල්ලෝ ඒ වගේම තමයි ස්ට්‍රගල් කරා කොහොම හරි මැද හරියෙන් ඇවිල්ලා ආයි ලකුණු 240ක් ගහගත්තා එංගලන්ඩ් ඊට පස්සේ අරගොල්ලෝ ගායි ගැහුවේ 100 ගානක් මට මතක විදියට 153ක කොහමද 115කින් 20කින් විතර මැච් එක පෙරදුනා මේ නිව්සීලන්ඩ් ඒ මැච් එක ඇවිල්ලා يعني සාමාන්‍යයෙන් අර අපි වයිට් බෝල් ක්‍රිකට් ගැන කතා කරාට රෙඩ් බෝල් ක්‍රිකට් වල හොඳ මැච් එකක් බලන් ඉන්න ආසයි හිතන මැච් එක සාමාන්‍යයෙන් මම ටිකක් රතු බෝල්ට ආසයි සුදු බෝල්ට වඩා කෙවින් ආව කොහමද මාත් රතු බෝලට ආසයි සුදු බෝලට වඩා හැබැයි වායිස් ක්‍රිකට් ගාව සුදු බෝලෙම වැඩිපුර විකට් ගන්න වෙනම කතාවක්. මේ මැච් එක පොඩ්ඩක් අර ebbs and flows තිබ්බනේ. ඒ කියන්නේ කවුරු දිනයි කියලා අන්තිම වෙනකන් කියන්න බැරි වුණා. නිව්සීලන්ඩ් චේස් කරන්න තිබ්බා ඒක. ඔව් මම කියන්නේ අන්තිම ලාස්ට් කියන්නේ හතරවෙනි මෙනුවත් ගහන්න බැරි ලකුණු ගාන නෙවෙයි ලකුණු 200 ගාන චේස් කරන්න තිබුණා. ලකුණු 200 ගාන කියන්නේ ලොකු ලකුණු ගානක් නෙවෙයි. ඒ වුණාට අර පළවෙනි දවසේ මේ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොසෙස් මේ සෙෂන් එකේම විකට් 3-4ක් වරුණා මේ හතරවෙනි මේ. so exchange market එක කොයි වගේද ඔයාලට එක්ස්චේන්ජ් මාකට් එකේ නෝ හිතන්නේ ඒකම විතරක් ඇති මම හිතන්නේ මේ මාසේ සාමාන්‍යයෙන් කෙනෙක් try කරා නම් ගේම් බුල් එක සුපිරි chance තිබුණ මැච් එකක් තමයි මම දැක්ක එක වෙලාවක මොනවාද ඉංග්ලන්ඩ් වල විකට් ගිහිල්ලා තියෙන වෙලාවේ ලොකු රේට් එකක් පෙන්නුවා. ඒ රේට් එක මේ සාමාන්‍යයෙන් දැන් එච්චර ලොකු රේට් වල ටෙස්ට් මැච් වල යන්නේ නැහැ. ඒ එක්ස්චේන්ජ් මාකට් එක දෙපැත්ත බැලන්ස් කරගත්තා නම් ඒ කවුරු try කරලා හොඳ ඇනලයිස් කරන කෙනාට මේ මැච් එක විතරක් ඇති මේ මාසෙට. Yeah, and I think one of the standout performances in that match was by Emilio Gay. Who?
Emilio Gay. So not a big fan of his technique. He put a straight ගන්න බැරි වුණා. ඒක මාර ප්‍රශ්න. ඒක හරි ඉතින්. Not a big fan of his technique. ගන්න බැරි වුණා. Still, he scored some runs. He scored some good runs. 50 එක හොඳ 50ක් එතන. ඒ කොහොම ගහලාද 50 එක? දෙපැත්තට ගහුවා. ඒක ඒ මැච් එකේ ලකුණු 50ක් ගහනවා කියන්නේ මට හිතුණා ලොකු ලකුණු ගහනවා. මොකද ෆස්ට් ඉනින් එකේම Debut match එක? ඩෙබියු මැච් එක නේ. ෆස්ට් ඉනින් එකේම ඉංග්ලන්ඩ් වල ලකුණු 56යි ඊට පස්සේ ලකුණු 20ක් ගහුවා. එක පුලේ කෙනෙක් වදින හැරි බෲක් 56ක් ගැහුවා. ඊට අමතරව එක ලකුණු 20 පහු කරපු එක ක්‍රීඩකෙක්වත් හිටියේ නැහැ. දෙවෙනි නිමෙත් එහෙමයි. දෙවෙනි නිමෙත් ඇවිල්ලා ගේ ගැහුවා ලකුණු 57ක්. ඊට පස්සේ මැද හරින් වල ජෙමි ස්මිත් ගැහුවා ලකුණු 39ක්. ඒ අරන් ලොකු වින්මක් මේ ටෙස්ට් මැච් දෙකේම වැදුනේ නැහැ. ග්ලෙන් ෆිලිප්ස් මැච් දෙකේම 30 කැල දෙයක් ගෑවා. ඉතින් 30 කැලක් කිව්වට ඒක වටිනවා ටෙස්ට් මැච් එක හරි අමාරුයි බැට් කරන්න. ආයි බලන් ඉන්න ආසයි මම වීඩියෝ ක්ලිප්ස් බැලුවා මැච් දෙකේ. ආය බැලුවා ඒ තරම් බලන්න ලස්සන මැච් එකක් ඒක. So අපි right එතකොට අපි ඉතුරු matches දැන් women's world cup එකකුත් තියෙනවා. එතකොට තව matches ගොඩක් තියෙනවානේ. ඒව ගැන කතා කරොත් කොහොමද? විමන්ස් වර්ල්ඩ් කප් එකත් පටන් ගන්න මේ දවස්වල ප්‍රැක්ටිස් වෙයි. ඒස් මම දැක්ක මේ දිල්ෂාන් ගහනවා තව කොහෙද මොනවද ලීග් එකක් දිල්ෂාන් මොන වෙලාවයි ඕපන් කරා අයියේ ඕවර් තෝට ගහලා තිබ්බ ලකුණු 19 200 ගාන චේස් කරනකොට ඒකෙන් මැච් තියෙන තරමට මේ මොනිටර් කරගන්නත් බෑ. දැන් අපිට ලංකාවේ මේ ඊයේ මැච් එකට වැස්සා. දැන් හෙට මැච් එකක් තියෙනවා. හෙට මැච් එකත් මම හිතනවා ලංකාව දිනලා සීරීස් එක වින් කරයි කියලා. කෙවින්ට හිමනවාද හිතන්නේ මැච් එක ගැන? ඔව් මම හිතනවා මේක හොඳ සොලිඩ් ටීම් එකක් ලංකාව කියන්නේ ෆස්ට් වින් එක හොඳ වින් එකක් මැච් එක පොඩක් ඇදුනා. ඒ කියන්නේ ඉවර කරන්න මැච් එක ඇදුනා. හැබැයි මම හිතන විදිහට මේ බැටිං ඕඩර් එකයි how Sri Lanka have structured themselves and with a coach like Gary Kirsten who knows how to handle teams like this, I think Sri Lanka are only going to go upwards. Not that West Indies again එච්චරම කියන්නේ අපි අනිත් teams එක compare කරද්දී එච්චරම tougher side දන්නේ නෙවෙයි, but still winning the way that they won the first match would give them a lot of confidence. And මම කලින් කිව්වා වගේ batting order එක තමයි මම හිතන විදිහට හොඳ stable batting order එකක්. ඒක continue වුණා නම් Sri Lanka could do wonders. නෑ ගොඩක් ලොකු Can do wonders like our javelin throw, the man who actually brought so much glory to the country, Rumesh Taranga, Yeah, throwing a 92.62 and winning the diamond. That was the Diamond League, right? The Diamond League. ඩයමන්ඩ් ලීග් එක ශ්‍රී Rome. ලංකාවේ yes they can ඩයමන්ඩ් ලීග් එක ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් දක්වපු උපරිම දක්ෂතාවය ඒක. දැන් පදක්කම පේන මට්ටමටම ඇවිල්ලා තියෙනවා. දිගින් දිගටම රොමේෂ් දක්ෂතාවය දිගින් දිගටම දැක්වුවා පහුගිය තරගමාලා ගොඩකදී. දැන් අපිට ලංකාවට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ගොඩක් අය හොප් තියාගෙන ඉන්න ඔලිම්පික් වලත් බලාපොරොත්තුවක් තියෙනවා ලංකාවට කප් එකක් එයි කියලා. Yeah, that's Man, ඒකේ මිඩල් එක ගෙනලා එම ක්‍රිකට් ටීම් එකට ඇවිල්ලා ෆාස්ට් බෝලින් දිනුක්කෝ තමයි ඉතර fast ball. ඔච්චර වැඩි දුර කතා කරන්නේ ෆාස්ට් බෝලින්. fast ball. දිනුක් මොන විතරයි fast ball slow. නෑ තරංග ගැන කතා කරාම තරංග ගැන අපිට කතා කර හෙල්ලේ වුණාට තරංග හොඳ ෆාස්ට් බෝලර් කෙනෙක්. එයාට නෑ obviously දෙකම mechanic එක so ඒක Played for St. Peters as well. ඒක you remember right in school also there was one guy, what's his name? Virajita. Yeah, he used to bowl fast and javelin throw එකත් Quick හොඳටම shout out to කරනවා. Virajita. Like Yeah. subscribe kar Virajita, share to your friends. We talked about you in our show. We made him famous, no? Yeah. So yeah, I mean like one of the things that I see is like ඔය වගේ athletics ඔය වගේ අනිත් sports like we don't really talk about them unless something like this happens. Yeah. ඒ කියන්නේ කවුරුත් කතා වෙන්නේ නැහැ. ක්‍රිකට් ගැන කතා කරනවා, රග ගැන ඉඳලා ස්කූල්ස් රග්බි ගැන කතා කරනවා. හැබැයි මේ වගේ දෙයක් වෙද්දි තමයි කට්ටිය මේමෙකුත් තියෙනවානේ ලංකාවේ ජැවලින් ත්‍රෝස් ලා ඉන්නවානේ. පට් එක දාන්න පුළුවන් කට්ටිය ඉන්නවානේ, හර්ඩල්ස් ගන්න කට්ටිය ඉන්නවානේ, මැරතන් දුව එහෙම. ඒක අර that mindset should change. I feel like every sport should be given equal opportunity. Like දැන් ක්‍රිකට් කෙනෙක් ගිහිල්ලා කිව්වොත් I play for Sri Lanka කිව්වොත් කට්ටිය you play for Sri Lanka කියයි. ජැවලින් ත්‍රෝ කෙනෙක් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කෙවින්. ඔකදී මම දකින්න දෙයක් තමයි මම දැක ශ්‍රී ලංකා ක්‍රිකට් එකකින් ඒගොල්ලෝ වලට මේ ළඟදී දැන් අනිත් ස්පෝර්ට් වලටත් දෙනවා පොඩි මේ ස්පොන්සර්ෂිප් එක ලොකු ඒක ලොකු දෙයක් අනිත් ඒක මාර වටිනවා because දැන් ලංකාවේ තියෙන ස්පෝර්ට්ස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒක. ඒ කියන්නේ ඇට්ලීට්ස් ලා එළියට බිහි වෙනකොට ඒ කට්ටියව ඇත්තටම මේ බලා ගන්න සහ ඒ කට්ටියව ඒ කට්ටියගේ ෆියුචර් එක දැන් ඉස්සර මතක දැන තව ඇට්ලීට් කෙනෙක් හිටියා නෙත්මි අහිංසා කියලා අර රෙස්ලිං කරේ. එයා ඔක්කොම ගල මම දන්නේ නැහැ එයාට මොකක්ද දුන්නේ කියලා. මම එයාගේ ළඟදී අචීව්මන්ට් එකක් දැක්කෙත් නැහැ. ඒ වගේ අර
අපි ඇත්ලිස්ලා බලාගන්න ඕනේ. ඒතර තමයි ලොන්ග් ටර්ම් මේකට පර්ෆෝම් කරලා යම් කිසි දෙයක් රටට ලොකු දෙයක් කරන්න පුළුවන්. සහ අනිත් වර්ස්ට් ස්ටේජ් එකේ. ඔව් සහ අනිත් දේ තමයි එතකොට දැන් ඒගොල්ලෝගේ යට ඉන්න ක්‍රීඩකයෝත් මොටිවේට් වෙනවා. දැන් අපිට ප්‍රේම තියනවා කියලා මොකද එතනින් ඉස්සරහට යන ලේඅවුට් එකක් නැතුණා. මෙයාලා එතනින් අතෑරලා දානවා. කියන්නේ ඒගොල්ලෝගේ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් නැතුණා. මේගොල්ලෝ අතෑරලා දානවනේ. ගොඩක් ලංකාවේ දක්ෂයට වෙච්ච දෙයක් තමයි. අපේ දැන් මම හිතනවා ඉස්සරහට ඔය දේ වෙන්නේ නැති වෙයි කියලා. ශ්‍රී ලංකාවේ ගැටයත් එක්ක ගවර්න්මන්ට් එක ගෙනියන ඔය වැඩ අනේ ස්පෝර්ට්ස් මිනිස්ටර් දැන් හොඳට දේවල් මේ හදාගෙන ඉස්සරහට මම දැක්කා රග ටීම් එකටත් කොන්ට්‍රැක්ට්ස් දීලා යං ප්ලේයර්ස්ලට හොඳ සෙටප් එකක් ගෙනවා ඉස්සරහට. සෝ ඒ වගේ ඉතින් ඉස්සරහට ස්පෝර්ට්ස් එක අප්ලිෆ්ට් කරන්න ගත්තාම ලංකාවේ ස්පෝර්ට්ස් ඇත්තටම ඒසියා විතරක් නෙවෙයි වර්ල්ඩ් ස්ටේජ් එකේ හොඳටම පර්ෆෝම් කරයි. යා So yes, so මම හිතන්නේ අද සෙග්මන්ට් එකේ අපි ගොඩක් ෆුට්බෝල් ක්‍රිකට් ලංකාවේ ස්පෝර්ට්ස් ජැවලින් ත්‍රෝ කරලා අපේ කෙවින් ටීෂර්ට් ගලපු ඒවා මම බැලුවා මොකද මේ වෙන්නේ කියලා. දිනුගේ ජෝග්‍රෆි වල දිනුගේ නොලෙජ් කන්ට්‍රීස් නම් කියන ඔක්කොම දැනගත්තා. ඔය වගේ රටවල් ෆුට්බෝල් ගහනවා තියා මම මේ තියනවාද කියලාවත් දන්නේ සමහර ඒවා. එහෙම විශ්වාස කරන්නත් බැරි. ඒ කියන්නේ ක්‍රොේෂියාවත් ලංකාව තරම් ජනගහනයක් තියෙන රටක් නෙවෙයි. ක්‍රොේෂියාවත් එතන ලංකාව තරම් ජනගහනයක් තියෙන. නෑ ඉතින් එහෙම එමත් ලොකු දෙයක් නේ. ඉතින් අපි ලංකාවත් ඉස්සරහට වර්ල්ඩ් කප් එක බලන තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ ෆුට්බෝල් වලින්. On a smaller note, if any Japanese people are watching this, please contact Dinuk. Don't contact us. Dinuk number මොනවද? නෑ ඒක ඇත්තටම ජැපනීස් විතර නේ චයිනීස් ගත්තත් ඒ ඔක්කොම ප්‍රශ්නයක් ඒ නෑ ඒක ඇත්තටම ඒක No. පුළුවන් නම් කවුද කියලා කියන්න එක මැච් එක එහෙන් දුවනකොට මෙහෙන් දුවනකොට කමෙන්ටේටර්ම අමාරුයි. ඔයාම කමෙන්ට් කරනවා මෙහෙමයි ඉතින්. නෑ ලීඩ්ස් වාට කොහොමත් තමයි ෆෝන් එක බලලා කන්ට්‍රි එක නම කියන්න බැරි Dinuk. රයිට්. එහෙනම් අපි අද අපේ සෙග්මන්ට් එක අපි මෙතනින් ඇත්තටම මේ අවසන් කරනවා. සෝ කට්ටිය අපේ වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ඒක මම දැන් කෙවිනුත් කිව්වා තව පාරක් අමතකුණා නම් මතක ඇතුව කරන්න. සෝ අපි හැමෙමු ලබන සතියේ තවත් සෙග්මන්ට් එකක් එක්ක. සෝ අපි ගොඩක් ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක පටන් ගන්නවා. එතකොට තව විමෙන්ස් වර්ල්ඩ් කප් එක පටන් ගන්නවා. තව මැචස් ගොඩක් එක්ක අපි එතකොට ගොඩක් තව ප්‍රෙඩික්ෂන්ස් එක්ක තමයි එන්නේ අද කතා කරපු ඒවාත් එක්ක. සෝ අපි හම්බෙමු next week. Vamos Argentina.